Bakes and Days YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ රසම රස chocolate brownies recipe එකක්. ළඟ එන නත්තලට හරිම ලාභෙට ගෙදරදීම ලේසියෙන් මේ Christmas brownies ඔයාලට හදලා බලන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එකේදී නිවැරදිව brownie හදාගන්න විදිහත් ඒවා ලස්සනට ඩෙකොරේට් කරගන්න විදිහත් කියලා දෙනවා. ඒ වගේම brownie එක ඩෙකොරේට් කරගන්නේ නැතුව වුණත් ගොඩක් රසවත්. ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම පාචනයකට බටර් හෝ මාගරින් ග්‍රෑම් 75ක් එකතු කරගන්න. ඒකටම ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 50යි මිල්ක් චොක්ලට් ග්‍රෑම් 50යි එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් ඩාර්ක් චොක්ලට් විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම ඩාර්ක් චොක්ලට් එක මිල්ක් චොක්ලට් උත් පාවිච්චි කරනවා. එතකොට මේ බ්‍රවුනි එක ගොඩක් රසයි. මුලින්ම බටර් සහ චොක්ලට් එක හොඳින් දිය කරගන්න ඕන. ඔයාලට මේක ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රෝවේව් එකක් භාවිතා කරලා ලේසියෙන්ම චොක්ලට් එක දිය කරගන්නත් පුළුවන්. මම අද ඩබල් බොයිල් ක්‍රමයට තමයි චොක්ලට් එක දිය කරගන්නේ. මේ විදිහට හොඳට දිය කරගන්න. මේ ටික හොඳට දිය වුණාට පස්සේ නිවෙන්න පැත්තකින් තියාගන්න. ඊළඟට මම බෝල් එකකට සීනි ග්‍රෑම් 120යි ඒකටම ලුණු තේ හැඳි කාලක් එකතු කරගෙන මික්ස් කරගන්නවා. ඒකටම බිත්තරයක් එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න. ඔයාලට මේකට බීටර් අවශ්‍ය වෙන්නේ නැහැ. හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලට මේ වෙලාවේදී පේනවා සීනි දිය වෙනකොට බිත්තරවල පාට වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවේදී තමා දිය කරගත්ත චොක්ලට් මිශ්‍රණය එකතු කරගන්න ඕන. හොඳට මතක තියාගන්න චොක්ලට් මිශ්‍රණය එකතු කරනකොට හොඳට නෙමුණට පස්සේ එකතු කරගන්න. දැන් මේ ටික විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්න. මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ පාන් පිටි ග්‍රෑම් 40ක් චොක්ලට් පවුඩර් ග්‍රෑම් 15ක් එකතු කරගන්න. මේ ටික හොඳට පෙනේරකින් හලාගෙන එකතු කරගන්න. පිටි ටික හොඳට කලවම් වෙනකන් කලවම් කරගන්න. ගොඩක් වෙලා කලවම් කරගන්න අවශ්‍ය නැහැ. පිටි සහ චොක්ලට් පවුඩර් හොඳින් කලවම් වුණාට පස්සේ චොක්ලට් චිප්ස් ග්‍රෑම් 15ක් එකතු කරගන්න. ඒකටම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්න. ඔයාලට මේ වෙලාවේදී චොක්ලට් චිප්ස්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකුවට කපාගත්ත චොක්ලට් කෑලි උනත් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට චොක්ලට් කෑලි ටිකක් එකතු කරගත්තාම බ්‍රවුනි එක ගොඩක් රසයි. මේ වෙලාවේදී ඔයාලා කැමති නම් කැමති නට්ස් වර්ගයක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි අනිවාර්ය නැහැ. කජු ටිකක් වගේ දැම්මොත් තවත් රස වැඩි. දැන් මගේ මිශ්‍රණය ලෑස්ති. අද මම බ්‍රවුනිස් හදාගන්නේ රවුම් හැඩයට අඟල් 6 ට්‍රේ එකක. ඔයාලට මේක කොටු හැඩයට කපා ගන්න ඕන නම් 4 ට්‍රේ එකක හදාගන්න. ට්‍රේ එකට බේකින් පේපර් එකක් දාලා බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. මිශ්‍රණය මේ විදිහට දාලා oven එකට දාන්න කලින් මේ විදිහට දෙතුන් පාරක් ටැප් කරගන්න. එයා බබල්ස් තියනවා නම් අයින් වෙන්න. ඊළඟට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 170ට විනාඩි 30ක් 35 අතර බේක් කරගන්න. මේ කාලය ඔයාලගේ oven එකේ උෂ්ණත්වය අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ බේක් කරගත්ත බ්‍රවුනි එක. ඔයාලා ටූත් පික් ටෙස්ට් එකක් කරලා බලන්න. උඩ පොතු ගතියට සහ මැද තෙත ගතියට තමයි බ්‍රවුනි එක එන්න ඕන. ඔයාලට මේක මේ විදිහට වුණත් රස බලන්න පුළුවන්. අයිස්ක්‍රීම් ටිකක් එකතු කරගත්තාම තවත් රසයි. අද මම බ්‍රවුනි එක තවත් ලස්සන කරගන්නවා චොක්ලට් ටිකක් දාලා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් මේ විදිහට ලස්සන කරගන්න පුළුවන්. ළඟේන නත්තලට මේ විදිහට හදලා ඔයාලගේ ආදරණීයන්ටත් පිළිගන්නන්න. චූටි බබාලා එහෙම ගොඩක් කැමති වෙයි. අපි බලමු මේ බ්‍රවුනි එක කොහොමද තියෙන්නේ කියලා. මේ බ්‍රවුනි එකේ හොඳ ෆජි ගතියක් තියෙනවා. ඒ වගේම හරිම රසයි.
ඇතුළ හොඳ තෙතමනයට තියෙනවා. ඔයාලට බ්‍රවුනි එක මේ විදිහට වුණත් රස බලන්න පුළුවන්. අද මම මේක තව චොකලට් ටිකක් දාලා ලස්සන කරගන්නවා. අපි දැන් බලමු චොකලට් මිශ්‍රණය හදාගන්න විදිහ. මම මේකට වයිට් චොකලට් තමයි පාවිච්චි කරන්නේ. වයිට් චොකලට් ග්‍රෑම් 70ක් මම ඩබල් බොයිල් කරගන්නවා. මේ විදිහට හොඳට දිය කරගන්න චොකලට් එක. දැන් මම ඒක කොටස් දෙකකට වෙන් කරගන්නවා. ක්‍රිස්මස් තීම් එකට ගැලපෙන විදිහට අද මම පාවිච්චි කරන්නේ රතු සහ කොළ පාට. මේ පාට දෙක හොඳට මික්ස් කරගෙන මම පයිපින් බෑග් එකකට දාගන්නවා. මම එක පයිපින් බෑග් එකකට 104 මේ නොසල් එක දාගන්නවා. ඔයාලට කැමති නොසල් එකක් මේ වෙලාවේදී පාවිච්චි කරන්න පුළුවන්. මම එක පයිපින් බෑග් එකකට මේ නොසල් එකත් අනිත් පයිපින් බෑග් එකට කිසිම නොසල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මේ චොකලට් වෙනුවට ඔයාලට අයිසිං උනත් පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රවුනි ටික තවත් ලස්සන කරගන්න මම මේ විදිහට ක්‍රිස්මස් තීම් එකට ගැලපෙන ස්ප්‍රින්කල්ස් පාවිච්චි කරනවා. ඔයාලා ළඟ තියෙන ඕනම ස්ප්‍රින්කල්ස් වර්ගයක් දාලා ඔයාලා කැමති විදිහට මේක ලස්සන කරගන්න. ඒ වගේම මම බ්‍රවුනි 4කට ස්ටික්ස් 4ක් ගහගන්නවා. මේ දේවල් අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති විදිහට බ්‍රවුනි එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ළඟ එන නත්තලට මේ රෙසිපි එක try කරලා බලන්න. කඩෙන් ගත්ත වගේම රසට ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් like කරන්න, ඔයාලගේ අදහසත් comment කරන්න. තවත් මේ වගේ රෙසිපි බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් රෙසිපි එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.